එකක් 2005ත් අතර තිබ්බ ප්‍රශ්නයක්. ඒ වගේ පේපර්ස් වල මේක අහලා තිනවා. ඉතින් නමුත් පහුගිය කාලේ අහලා නැහැ. මේක පොටෙන්ෂල් එනර්ජි එකයි කයිනටික් එනර්ජි එකයි කම්බයින් කරලා වගේ මේක අහන්න පුළුවන්. මෙතන ඉන්නවා 70 කිලෝග්‍රෑම්ස් කිලෝග්‍රෑම් 70ක් බර මිනිස්සෙක්. එයා මෙතනින් පල්ලෙහාට පනිනවා. හරිද? පනින්නේ මේ සීසෝ එක උඩට. එතකොට පනිනකොට වෙන්නේ මෙයා මීටර් දෙකක් උඩ ඉන්න නිසා මෙතන පොටෙන්ෂල් එනර්ජි එකක් ස්ටෝ වෙලා තියෙනවා. පොටෙන්ෂල් එනර්ජි එකක්. එතකොට පොටෙන්ෂල් එනර්ජි එකේදී මෙතන තියෙන පොටෙන්ෂල් එනර්ජි එක හරියටම මෙයා මේ උසේ පාමුලට එනකොට හරිද? හරියටම මේකේ පහළට එනකොට මෙතන තියෙන පොටෙන්ෂල් එනර්ජි එකයි මෙතනදී තියෙන කයිනටික් එනර්ජි එකයි සමාන වෙනවා. එතකොට මේ වගේ ප්‍රශ්නයකදී ඒගොල්ලන් අහන එකක් තමයි මෙයාගේ මේ වෙලාවේ පොටෙන්ෂල් එනර්ජි එක මොකක්ද කියලා අහනවා. පොටෙන්ෂල් එනර්ජි එක. ඒක හදනකොට අපි පාවිච්චි කරන ඉක්වේෂන් එකක් තියෙනවා. ඒ ඉක්වේෂන් එකට මේ O level මට්ටමේදී මේ values සබ්ස්ටිටියුට් කරාට පස්සේ ආදේශ කරාට පස්සේ ඔයගලන්ට පොටෙන්ෂල් එනර්ජි එක කීයද කියලා ගන්න පුළුවන්. ඒකට ගන්න ඉක්වේෂන් එක තමයි පොටෙන්ෂල් එනර්ජි එකට මේකට දාන්න පුළුවන් EP potential energy equals mgh කියන ඉක්වේෂන් එක දාන්න පුළුවන්. එතකොට මේ ඉක්වේෂන් එකෙන් අපිට හම්බ වෙනවා mass of the person. ඒ කියන්නේ මෙයාගේ mass එක. G means gravitational acceleration නැත්නම් ගුරුත්වජ ත්වරණය. H කියලා කියන්නේ height of the මේ තියෙන part එකේ height එක. මේකේ උස. එතකොට මේ values ටික මේකට ආදේශ කරාට පස්සේ අපිට හරියටම එනවා මේකේ EP potential energy equals m70 kilogram, gravitational acceleration is 10, height is 2 meters, meter 2යි. එතකොට මේක සම්පූර්ණයෙන් වැඩි කරාට පස්සේ kinetic potential energy එක එනවා මෙතන අපිට සම්පූර්ණයෙන් එනවා 1400යි මොනවාද හැම වෙලේම එනර්ජි එකක් ජූල් වලින් තමයි අපි තියන්නේ 1400 ජූල්ස් කියලා එනවා. හරිද? මේක තමයි උත්තරේට එන්නේ. හරි. 1400යි ජූල්ස් කියලා එනවා. මෙයා මේ උපරිම උසේදී මේ ඉන්න උසේදී මෙයා ගාව ස්ටෝ වෙලා තියෙන එනර්ජි එක. දැන් මෙයා මෙතනින් පල්ලෙහාට පනිනවා. පනිනකොට එයා කෙලින්ම මෙන්න මේ සීසෝවේ වදිනවත් එක්කම මේ පැත්තට මොමන්ටම් එකක් හැදෙනවා. කියන්නේ ව්‍යාවර්තයක් හැදෙනවා. මේ හැදෙන ව්‍යාවර්තයේදී මෙතන ඉන්න මේ කිලෝග්‍රෑම් 50ක් බර මේ ලේඩි ඉහළට විසි වෙනවා. එතකොට අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මෙයා කොච්චර උසකට යනවද කියලා. කොච්චර උසකට යනවද කියලා. දැන් අපි එක ප්‍රශ්නයක් තමයි මෙතනදී පොටෙන්ෂල් එනර්ජි එක හෙව්වා. ඊළඟට අපෙන් අහන්න පුළුවන් හරියටම මෙයා මේ පොයින්ට් එකේ වදිනකොටම වදින වෙලාවෙදිම මෙන්න මේකෙදි කයිනටික් එනර්ජි එක ආන්න කයිනටික් එනර්ජි එකනේ මෙතනදී වෙලොසිටි එක ආන්න පුළුවන්. තේරුණාද? මෙන්න මේ පොයින්ට් එකේදී වෙලොසිටි එක ආන්න පුළුවන්. වෙලොසිටි එක ආන්න පුළුවන්. හරිද? එතකොට ඒක හොයන්න අපි පාවිච්චි කරනවා මෙන්න මෙහෙම. මොකද්ද? EP equals EK potential energy kinetic energy එකට මෙන්න මේ potential energy එක මෙතනදී kinetic energy එකට සමාන කරනවා. එතකොට මේකේ දෙකේම එකම පුද්ගලයා මෙතන වැටෙන නිසා එකම ස්කන්ධයක් තියෙන මනුස්සයා වැටෙන නිසා m අයින් කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ මේ වගේ මෙහෙම ලියනකොට අපි mgh සමානයි මෙතනදී kinetic energy එක අපි ගන්නවා කොහොමද? EK equals half into m into e squared භාගයක් mv වර්ගය භාගයක් mv වර්ගය කියන සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා මෙතනදී potential energy එක මෙතනදී kinetic energy එකට සමානයි. මේ උපරිම උස කියලා ගන්න හැරි. එතකොට මේ m ට මේ m කපලා අයින් කර ගන්නවා අපි. එතකොට අපි දන්නවා GH හරිද? GH කියලා එකම මනුස්සයා වැටෙන නිසා ගන්නෙ. මොකද එකම ස්කන්ධයනේ. G කියන්නේ 10යි. H කියලා කියන්නේ 2යි.
මෙතන මේක මේ හරස් ගුණ වෙලා මේ පැත්තට ක්‍රොස් මල්ටිප්ලිකේට් වෙලා මේ පැත්තට එනවා. දැන් මෙතන v ස්ක්වයර්ඩ් කෙනෙක් ගන්න පුළුවන්. දැන් බලන්න කීයද එන්නේ කියලා. 20යි 20 දෙකෙන් වැඩි කරපුවාම මෙතන හරි නේද? 10යි උස 2යි මීටර් 2යි 4යි 40යි. 40යි මොනවාද? මේ පැත්තේ v වර්ගය. අපිට පුළුවන් මේකේ රූට් එක ගත්තාම ඒ කියන්නේ 40යි වර්ගමූල 40යි වර්ගමූල කියන එක ගත්තාම අපිට එනවා උත්තරයක් v කියලා. v ගේ වර්ගමූලය කියලා එකක් ගන්න පුළුවන්. මේ 40 වර්ගමූලය v සමානයි 40යි වර්ගමූලය. ඒ තමයි මෙතනදී මෙයා මේ මෙතන වදින්න මොහොතකට කලින් එයාගේ වෙලොසිටි එක. එහෙම ගන්න පුළුවන්. හරිද? ඊළඟ එක තමයි මෙයා යන උඩරිම උස අහනවා. දැන් මෙයා ඇවිල්ලා සම්පූර්ණයෙන් මේකේ වැදුනට පස්සේ ඒ එනර්ජි එක නිසා මෙයා කොච්චර ඉහළකට තල්ලු වෙනවද කියලා අපෙන් අහන්න පුළුවන්. මෙයා කොච්චර උසකට යනවද කියලා. හරිද? එතකොට මෙයාගේ එනර්ජි එක මෙයාට ට්‍රාන්ස්ෆර් වෙන එක තමයි වෙන්නේ. මෙයාගේ එනර්ජි එක මෙයාට ට්‍රාන්ස්ෆර් වෙනවා. ඒ ට්‍රාන්ස්ෆර් වෙනකොට ඒ එනර්ජි එක ට්‍රාන්ස්ෆර් වුණ එනර්ජි එකට සමාන වෙනවා. මෙයා යන උස අපිට කොච්චරද කියලා හොයන්න පුළුවන්. හරිද? මේක තව කන්ඩිෂන්ස් දාන්න පුළුවන් මේ තව දේවල්. එතකොට මෙතනදී අපි නිකන් බලමු මේක කොහොමද මේකේ මේ මෙයාගේ උස ගන්න කියලා. මෙයාගේ වෙලොසිටි එක මේක අතර වැඩි කිරීම 10 කියන්නේ 2යි මූල 10ක් විතර. ඔන්න ඔය වගේ වෙලොසිටි එකක් තමයි මෙයාට මෙතනදී හම්බෙන්නේ ms-1. ඔන්න වගේ වෙලොසිටි එකක් තමයි හම්බෙන්නේ. එතකොට මේකේ තව අහන්න පුළුවන් මේ පැත්තට හැදෙන ව්‍යාවර්තය වගේ එකක් අහන්නත් පුළුවන්. මොමන්ටම් එකක් අහන්නත් පුළුවන්. මේ පැත්තට තියෙන මොමන්ට් එක. හරිද? මේ පැත්තට තියෙන මොමන්ට් එක. ඒ කියන්නේ මේ පැත්තට තියෙන ව්‍යාවර්තය කොච්චරද කියලා. මෙයා යන උඩරිම උස හොයනවා නම් මෙයා මේකේ වදිනවත් එක්කම ඒ කයිනටික් එනර්ජි එක මෙයාව ඉහළට අරගෙන යනවා මේ විදිහට. කොහොමද? මෙයා යන උඩරිම උස හොයන්න පුළුවන්. කෙලින්ම EK equals mgh මෙතන. හරිද? මෙතන එක මේකට සමානයි. මෙතන මේකේ EP නේ. EP EK equals mgh කියලා. හරිද? ඒ කියන්නේ මේ මෙතනදී තියෙන පොටෙන්ෂල් මෙතනදී මෙයා මේක වැදුනට පස්සේ එනවනේ එනර්ජි එකක් මෙයාට. ඒ එනර්ජි එක විසින් මෙයාව ඉහළට අරගෙන යනවා. ඒ කියන්නේ මේ මෙතනදී එනර්ජි එක මෙයාට සමාන වෙනවා. 1400 කියලා හිතමුකෝ අපි. 1400යි ජූල් සමානයි මෙයා mgh. හැබැයි ස්කන්ධය වෙනස් හරි. මෙයාගේ ස්කන්ධය වෙනස්. මොකද්ද ස්කන්ධය? කිලෝග්‍රෑම් 50යි තියෙන්නේ. එතකොට m වෙනුවට 50 දාගන්න. G 10යි. H මෙතන 1400යි. මේක සුළු කරලා ගත්තාම අපිට මෙයා යන උඩරිම උස හොයන්න පුළුවන්. කොහොමද? මෙයා 500යි හරිද? මෙයාත් 500න් බෙදන්න බලන්න. කීයද එන්නේ? 3යි. 3යි මෙතන කියනකොට 2.8යි මීටර. සයින් කරන්නේ. ඒ බරාට මීටර 2.8ක් මෙයා යන උඩරිම උස කොච්චරක් වෙනවද එතකොට? මීටර 2.8යි මීටර උසකට මෙයා විසි වෙනවා. මෙයාගේ බර අඩු නිසා. මොකද විදිහට තමයි මේ වගේ ගාණක් එක්සෑම් එකේදී අහන්න පුළුවන්. එතකොට ඒක එකක්. ඊළඟට මෙතන මේ වගේ ප්‍රශ්නයක් කලින් අහලා නැහැ. පහුගිය අවුරුදු වලත් මම බලද්දි මේ වගේ අහලා නැහැ. එතකොට අපිට හිතෙනවා මේ වගේ ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා කියලා. එතකොට අපි දැනගන්න ඕන එකක් තමයි දැන් එක්සෑම් එකට යනකොට කයිනටික් එනර්ජි, පොටෙන්ෂල් එනර්ජි වගේ දේවල් මේ විදිහට මේ අහන්න පුළුවන්. ඒ අහනකොට ඔයගොල්ලෝ හදන්න දැනගන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට ඒ ප්‍රශ්නේදී සම්පූර්ණයෙන්ම පොටෙන්ෂල් එනර්ජි, කයිනටික් එනර්ජි, මොමන්ට් එකයි කෙලින්ම කම්බයින් කරලා අහන්න. කියන්නේ මේ මොකද්ද? බල ගූර්ණය මෙතනදී හම්බෙන විභව ශක්තිය, චාලක ශක්තිය ඊට අමතරව මේ ව්‍යාවර්ත වගේ දේවල් ගණනය කිරීම කරන්න පුළුවන්. දැන් මේ ව්‍යාවර්තයක් වගේ මෙතන මේ පැත්තට තියෙන ව්‍යාවර්තය මේ පැත්තට තියෙන ව්‍යාවර්තයට සමානයි කියලා ගාණක් වුණා හදන්න පුළුවන් අපිට. තේරෙනවද කියන්නේ? හරි. මේක වැදගත්. හරි.
මේක ඇවිල්ලා 20යි 26ට වැදගත් වෙයි.